ඔයාලගේ පුතේ තුන්වෙනි පාඩම තියෙන්නේ අටවසරේදී කෝණ පාඩම. ඒ කෝණ පාඩමේ තියෙන සම්බන්ධතා හයක් ගැන තමයි අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ. අපි බලන්නකෝ අපි මුලින්ම මාතෘකාව ලියාගෙන ඉමු. තුන්වෙනි පාඩම ඔයාලගේ කෝණ. ඔයාලා දන්නවද පුතා මේ කෝණ පාඩමේදී අපිට තියෙන සම්බන්ධතා හයයි. මුලින්ම කියන්න ඕනි මේ කෝණ පාඩම අයිති වෙන්නේ ජ්‍යාමිතික තේමාවට. උතරවාට මතක් කරන්න ඕනි චරිතයක් ඉන්නවා ඒ තමයි යුක්ලිඩ්. ඒ කියන්නේ මෙන්න මේ ජ්‍යාමිතික සංකල්ප ලෝට හඳුන්වලා දීපු ගණිතඥයා. එයා විසින් ක්‍රිස්තු පූර්ව 300 වෙනි සියවසේ අපිට හොයලා දීපු හඳුන්වලා දීපු ගණිත ජ්‍යාමිතික ප්‍රමේයන් කිහිපයක් තියෙනවා. ඒ ප්‍රමේයන් අතරින් අපිට අටවසරේදී මූලිකම ප්‍රමේයන් ටික මුණ ගැහෙනවා. ඒකෙදි අපි මුලින්ම ඉගෙන ගමු මෙන්න මේ කෝණ පාඩමේදී මුණ ගැහෙන සම්බන්ධතා හයක් ගැන අපි අද කතා කරමු. ඉතින් මේකෙදි පළවෙනි සම්බන්ධතාව තමයි ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ අනුපූරක කෝණ යුගලක් කියන්නේ මොකක්ද කියන එක. අනුපූරක කෝණ. ඒකෙදි අපි බැලුවා සාමාන්‍යයෙන් වෙන්නේ මේකයි. අපි කෙටියෙන් මේවා සටහන් කරගමු. ඔන්න ඔය වගේ මම කෝණ දෙකක්. මේක ඕන පැත්තකට හැරිලා තියෙන්න පුළුවන් කෝණ දෙකක්. මම මේ පළමු කෝණය ABC කෝණය කියලා නම් කරනවා. මම එයාගේ සුළු කෝණීය අවස්ථාව තමයි භාවිතා කරන්නේ. පරාවර්ත අවස්ථාව මේ වෙලාවේ අමතක කරනවා. PQR කියලා කෝණයකින් ගන්නවා. එයාගෙත් මම මෙන්න මේ ඇතුළත තියෙන සුළු කෝණීය අවස්ථාව ගැන හිතනවා. එතකොට පුතාලට පේනවා මෙතන කෝණ වර්ග දෙකක් තියෙනවා. එතකොට ඔයා දන්නවද මෙන්න මේ කෝණ දෙකට අගයන් තිබුණොත් මම නිගමනට කියන්නම් මෙහෙම මෙන්න මේ කෝණයේ විශාලත්වය ABC කෝණයේ විශාලත්වය අංශක 60යි. PQR කෝණයේ විශාලත්වය අපි x කියලා හිතමු. දැන් මම ඔයාලට කියනවා පුතේ මේ තියෙන්නේ අනුපූරක කෝණ යුගලක්. අන්න එතකොට දන්නවද මෙන්න මේ කෝණ දෙකේ එකතුව අංශක 90ක් වෙන්න ඕනි. එහෙනම් ඔයාලට දෙයක් තේරෙන්න ඕනි අනුපූරක කෝණ යුගලක් නම් ඒ කෝණ දෙක එකතු අංශක 90ක් වෙන්න ඕනි. අන්න ඒ නිසා ඔයාලට ලියන්න පුළුවන් මේ ලස්සන සම්බන්ධයක් අපිට හොයන්න අවශ්‍ය x කෝණය කියලා හිතන්න. x ට මෙයාගේ අංශක 60 එකතු වුණාම සමාන වෙනවා අංශක 90කට. අපි යන්නේ එවැනි කෝණ වලට කිව්වා අනුපූරක කෝණ සංකේතය ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අනුපූරක කෝණ යුගල. ඒ කියන්නේ එකතු අංශක 90ක් වෙන කෝණ යුගලකට තමයි අපි අනුපූරක කෝණ යුගලක් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ පුතාලා බලාගන්න මේකෙදී අපිට සුළු කිරීමක් කරන්න පුළුවන්. දෙපැත්තෙන්ම 60 ගානේ අඩු කරමු. ඔන්න. මෙන්න මේ ධන 60 ඍණ 60 කැපිලා ගියාම ගන්නවා. x සමාන වෙනවා අංශක වලින් අංශක 30කට. ඉතින් 60යි 30යි 90යි. එහෙනම් ඔන්න කිසියම් කෝණ දෙකක එකතුවක් අංශක 90ක් වෙයි නම් ඒවා අනුපූරක කෝණ වෙයි. අපි ඒකත් නෝට් කරගන්න ඕනේ. කිසියම් කෝණ දෙකක එකතුව අංශක 90ක් වේ නම් ඒවා කියලා අදහස් කරන්නේ එම කෝණ දෙක අනුපූරක කෝණ වේ. අනුපූරක කෝණ ඒවා අනුපූරක කෝණ වේ කියලා කියන්න පුළුවන්. හරියට. ඔන්න අපේ පළවෙනි සම්බන්ධතාව සම්පූර්ණයි. අපි යාට කියනවා අනුපූරක කෝණ කියලා. අපිට පුළුවන් දැන් මේක ලස්සනට කොටු කරලා තියන්න. ඔන්න අපේ පළවෙනි කොටුව සම්පූර්ණ වුණා. පළවෙනි කොටුවෙන් කියුනේ අනුපූරක කෝණ ගැනයි. අනුපූරක කෝණ කියන්නේ පුතා ඒ කෝණ දෙකේ එකතුව අංශක 90ක් වෙන කෝණ අනුපූරක කෝණ වෙනවා. තව ලස්සන වචනයක් මේකෙත් පාට භාවිතා වෙයි. මෙන්න මෙහෙම වචනයක්. අනුපූරකය මම මෙන්න මේක චුටි ලියන අනුපූරකය අනුපූරකය කියලා කියන්නේ හිතන්නකො අංශක 60 අනුපූරකයේ අංශක 30යි.
ඒ කියන්නේ අංශක 60ට 90ක් වෙන්න මදි ගාන තමයි එයාගේ අනුපූරකය කියලා අපි අදහස් කරන්නේ. ඒ නිසා ඔයාගෙන් ඇහුවොත් අංශක 60 අනුපූරකය අංශක 30යි. කියන්නේ අංශක 70 අනුපූරකය අංශක 20යි. ඔය විදිහට. අංශක 50 අනුපූරකය අංශක 40යි. අංශක 10 අනුපූරකය අංශක 80යි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. අනුපූරකය අනුපූරක කෝණ අනුපූරකය. රයිට්. එහෙනම් ඔන්න පළවෙනි කොටුව අපි අවසන් කරලා අපි යමු අපේ දෙවනි සම්බන්ධතාව ගැන ඉගෙන ගන්න. ඔව්ලම්. දෙවනි සම්බන්ධතාවයකදී අපිට මුණ ගැහෙන්නේ ඒකෙම අනිත් කෙනා පරිපූරක අවස්ථාව. පරිපූරක කෝණ. හරි. ඔයාලා සටහන් කරගන්න පරිපූරක කෝණ. ඉතින් අනුපූරක කෝණවල අනිත් කෙනානේ මේ පරිපූරක කෝණ කියන්නේ. මොකක්ද ඒ? බලමු. ඔයාලට මම පෙන්නන්නම්. අපි හිතමු මෙන්න මේ කෝණය සහ මේ කෝණය කෝණ දෙකක් මම මෙතන භාවිත කරනවා. කෙනෙක් නම් ABC අනිත් එක අපි දාමු PQR. මෙන්න මහා කෝණීය අවස්ථාව මම ගත්තා. මෙයාගේ සුළු කෝණීය අවස්ථාව මම ගත්තා. ඔයා දන්නවද මේ කෝණ දෙක එකතු කරොත් මෙයාලා පරිපූරකයි නම් අංශක කීයක් වෙයිද? අනුපූරක 90ක් වුණා නම් පරිපූරකල කීයක් වෙයිද? හරි. හිතන්න මෙතන 120යි මෙතන ඔයා x කියලා දාන්න. මම කියනවා මේ දෙන්න පරිපූරක කෝණ දෙකක් කියලා. එතකොට අපි කරන්නේ x ට එකතු කරනවා 120ක් සමානයි කීයද? අංශක 180යි. එහෙනම් පුතේ පරිපූරකයි කියලා කියන්නේ කිසියම් කෝණ දෙකක එකතු අංශක 180ක් වෙන කෝණවලට. එසේනම් මේ දෙන්නාගේ එකතුව 180යි. අපි ඒවට කියනවා පරිපූරක කියලා. පරිපූරක කෝණ කියලා. එහෙනම් අපිට පුළුවන් දැන් දෙපැත්තෙන් 120 ගාන අඩු කරලා x වලගේ හොයාගන්න. x සමානයි අංශක 60යි කියලා වට. හරි. එහෙනම් අපිට නෝට් එක ගැන වික්මන් කරලා යමු. පරිපූරක කෝණ යුගලක් කියලා කියන්නේ මොකක්ද? කිසියම් ඔයා ලියාගන්න කෝණ දෙකක එකතුව අංශක 180 වේනම් ඒවා කියන්නේ මෙන්න මේ ABC සහ PQR වැනි කෝණ දෙක. ඒවා පරිපූරක වේ. පරිපූරක වේ කියලා වඩ ලියන්න පුළුවන්. අපි මේක දෙවනි කොටුව ලෙස අරගෙන කොටු කරමු. right. ඔන්න අපේ දෙවනි කොටුව සම්පූර්ණයි. ඒකේ තියෙන්නේ පරිපූරක කෝණ ගැන. බලන්න අපි හැබැයි ඔයාලට අරකේ වගේම මේකෙත් තියෙන වචනයක් පරිපූරකය. මොකද්ද මේ පරිපූරකය කියලා කියන්නේ? මම කියන්නම් මෙහෙම අංශක 120 පරිපූරකය x කීයද? අංශක 60යිනේ. එහෙනම් 120 පරිපූරකය 60යි. 100 පරිපූරකය 80යි. 90 පරිපූරකය 90යි. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ කෙනෙක්ට 180ක් වෙන්න මදි ගාන එයාගේ පරිපූර්ණකය කියලා අපි හඳුන්වනවා. පැහැදිලි? එහෙනම් අංශක 60 පරිපූර්ණකය 120යි. 120 පරිපූර්ණකය අංශක 60යි කියන සම්බන්ධතාවකට පේන්න තියෙනවා. දෙවනි කොටවත් අවසන්. අපි යනවා අටවසරේ දරුවන්ගේ කෝණ පාඩමේ තුන්වෙනි කොටුව හොයාගෙන තුන්වෙනි සම්බන්ධතාව හොයාගෙන ඒකෙදි අපි ඔයාලට කියලා දෙනවා මෙන්න මෙයා ගැන. බද්ධ කෝණ. ඔබ දන්නවා බද්ධ කියන වචනේ ඇතුළේම හැංගිලා තියෙනවා පුතේ සංයුක්ත වෙච්ච දෙයක්. ඒ කියන්නේ මොනවා හරි අල්ලලා ගැට ගහපු එක. අපි බලමු මේ කෝණ පාඩමේ මොකක්ද බද්ධ කරනවා කියලා කියන්නේ. ඔයා දන්නවා ගස් වලට තවත් ගහක් ගෙනල්ලා බද්ධ කරනෝනේ. ඒ වගේ කෝණ පාඩමේ බද්ධ කිරීමක් කියලා කියන්නේ දරුවෝ මේ කෝණයකයි බද්ධ කරන්න නේද? හරි. ඔයාට තියෙනවා මේ වගේ කෝණ.
තව මෙහෙම කෝණිකුත් මම ගන්නවා. මම මෙයාට නමක් දෙනවා A B C. මෙයාට නමක් දෙනවා P Q R කෝණය කියලා. ඊට පස්සේ මේ කෝණය මම මෙයාගේ මේ BC පාදය රතු පාටෙන් අඳිනවා. ඔයාලට හඳුනා ගන්න ලේසියි. මෙයාගේ RQ පාදය රතු පාට කරා ඔයාට හඳුනා ගන්න ආසයි. ඔයා හිතන්න මේ කෝණ දෙක සැකිලි දෙකක්. ඔයා අයිරටු වලින් හදාගත්තු එකක් කියලා. ඔයා මේක අරගෙන අතට මෙහෙම එකට බද්ධ කරන. ඔන්න බලන්න බද්ධ වෙනාම වෙන වැඩි. මෙන්න මේ කෝණේ මෙහෙම වෙලා ඔන්න එක කෝණයක් එනවා. හරි. ඒක අපි හඳුන්වුවොත් මේක A, මෙතන B, මෙතන C. මෙන්න මේ රතු පාට එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ පුතේ මම අරයයිනේ මේකගෙන මෙන්න මේ රතු පාට එක ගෙනලා මෙතෙන්ට අමුණන. එතකොට ඔයාට පේන්නේ මෙන්න මේ විදිහේ හැඩයක්. ඒතර ඔබට මම කියන්නම්. මෙතන Q තියෙයි. මෙතන R තියෙයි. මෙතන තමයි P තියෙන්න ඕනේ. හරි. එතකොට මෙන්න මේ කෙනා තමයි බද්ධ උනේ. එකට ගැට ගැහුනේ. එහෙනම් ඔන්න කෝණ දෙකක් බද්ධ කරනවා කියන්නේ යාළගේ බාහුව දෙකක් අලලා ගැට ගන්නවා කියන එකට. ඉතින් ඔයා දැනනවද දැන් මෙන්න මෙතන තියෙන බද්ධ කෝණ දෙකක් කවුද දන්නවද? A B C හා P Q R බද්ධ වේ. බද්ධ කෝණ වේ. හරි. හැබැයි ඔයාට මේ පාඩමේ ඉගෙන ගන්න විශේෂ දෙයක් තියෙනවා. හැම කෝණයක්ම මෙහෙම අල්ලලා බද්ධ වුණු පළියටම බද්ධ කෝණ වෙන්නේ නැහැ. අන්න එතකොට බද්ධ කෝණවල ලක්ෂණ කියන එක අපි ඉගෙන ගන්න ඕනේ. බද්ධ කෝණවල ලක්ෂණ අපි ඉගෙන ගන්න ඕනේ. ලක්ෂණ පුතේ ඔයා තුනක් පාඩම් කරගන්න වෙනවා. අවබෝධ කරගන්න වෙනවා. පාඩම් කෙසේ වෙතත් ඔයාලා ඒක තේරුම් නම් ගන්න වෙනවා. හරිම ලේසි දෙකක් තියෙනවා. ඔයාලට මතක් වෙයි. එකක් තමයි එයාලට පුතේ පොදු බාහුවක් තියෙන්න ඕන. පොදු බාහුව. ලියමු. පොදු බාහුවක් තිබීම. අංක 2 ඒකත් හරිම ලේසි එකක්. පොදු මේ මොකක්ද? ශීර්ෂයක්. පොදු ශීර්ෂයක් තිබීම. ඔව් ඔය අංක 2ට ඉගෙන ගත්ත පොදු ශීර්ෂයක් තිබීම. අංක 3 තමයි හොඳම එක. ඒක තමයි හොඳම එක. මේ බලන්න. පොදු බාහුවෙන් දෙපස පිහිටන්න ඕනි. ඔය කියන්නා වූ කෝණ දෙක පොදු බාහුවෙන් දෙපස පිහිටීම. ඒක නම් පොඩ්ඩක් එකපාර කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. මෙන්න මේකයි කියන්නේ. ඔයාගේ ඔය කෝණ දෙක පොදු බාහුවෙන් දෙපැත්තට ගිහිල්ලා තියෙන්න ඕනේ. ඉතින් කොහොමද දෙපැත්තට තමයි යන්නේ කියලා ඔයාලට හිතෙයි. නෑ පුතේ සමහර විට මෙන්න මෙහෙම වෙනවා. ඔයා හිතන්නකෝ ඔයා කෝණ දෙකක් අරගෙන මම මෙතනින් පැහැදිලි කරන්න. කෝණ දෙකක් අරගෙන මෙහෙම ආයි ඔන්නෝම කෝණ දෙකක් තියෙනවා. ඔයා මෙන්න මේ බාහුව දෙක තමයි ජොයින්ට් කරන්නේ මේ තියෙන විදිහ. මේකයි දෙපැත්ත ගහන්න නැතුව මේ විදිහටම අරගෙන ඇවිල්ලා ජොයින්ට් කරොත් ඔබට මුණ ගැහෙයි මෙවැනි රූපයක්. මේ නිල් පාටින් කියන දෙක තමයි මේ ජොයින්ට් උනේ. අන්න එතකොට ළමයි මේක අපි අකුරු දාමු. මොකක්ද? එතකොට බලන්න පොදු ශීර්ෂයක් තියෙනවා. good. එක ලක්ෂණයක් හරි. පොදු බාහුවක් තියෙනවා. ඇයි මේ පොඩි එක්කෙනාටයි මේ ලොකු එක්කෙනාටයි එහෙමනේ සෙට් උනේ නැති. පොදු බාහුවකුත් තියෙනවා. පොදු ශීර්ෂයකුත් තියෙනවා. හැබැයි පුතේ ඔයා දැනගන්න ඕනිම දෙයක් තියෙනවා. පොදු බාහුවෙන් මෙයක් තියෙන්නේ යටිපැත්තට, මෙයක් එන්නේ යටිපැත්තටමයි. අන්න එතකොට එක නීතියක් කඩ වෙනවා මෙයාගේ
මොකද්ද ප්‍රශ්නේ? පොදු බාහුවෙන් දෙපැත්තේ නෙවෙයි මෙයා ඉන්නේ, පොදු බාහුවෙන් එකම පැත්තේ ඉන්නේ. ඔන්න ඔය ගැටලුව ඔයා හොඳට අවබෝධ කරගන්න. මොකද්ද? පොදු බාහුව තිබුණු පළියට, පොදු ශීර්ෂ තිබුණු පළියට කෙනෙක් බද්ධ කෝණ වෙන්නේ නැහැ. හේතුව මොකද? පොදු බාහුවෙන් දෙපසට යන්න ඕනි ලස්සනට මේ වගේ එකම පැත්තට ගිහිල්ලා තිබුණොත් A හා B බද්ධ නොවේ. ඉතින් මෙවැනි විශේෂ දේවල් ඔයා highlight කරගන්න ඕනේ. right. ඔන්න එහෙනම් අපේ තුන්වෙනි කොටුව මෙතනින් අවසන් වෙනවා. අපි ඒක ලස්සනට කොටු කරගන්න ඕනි එකක්. ඒ තමයි බද්ධ කෝණ. තුන්වෙනි කොටුව ඉවරයි. දැන් අපි යමු හතරවෙනි කොටුව. හරි. එහෙනම් අපි ඔන්න සම්බන්ධතා තුනක් ඉගෙන ගත්තා. අනුපූරක කෝණ, පරිපූරක කෝණ සහ පුතේ බද්ධ කෝණ ගැන. මෙන්න හතරවෙනි කොටුවට අපි එනවා. එයා තමයි අපේ හතරවෙනි මාතෘකාව වෙන්නේ. සරල රේඛාවක් මත පිහිටි කෝණ, පිහිටි බද්ධ කෝණ, සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියලා තමයි අපි යාට කියන්නේ. ඔයා බලන්න මේ මොකක්ද කියන්නේ. සරල රේඛාවක් කිව්වොත් අපි දන්නවා අඩි රෝල තියලා අඳින ඔන්න ඔය වගේ සරල රේඛාවක් කියලා. ඒක උඩ ඔයා මෙන්න මෙහෙම ඔන්නම තවත් රේඛාවක් ඇඳොත් ඔයාලට පේනවා පුතේ මෙතන A B C D මෙතන හට ගන්නවා ABC කියලා කෝණයක්. ඊට අමතරව ABD කියලා කෝණය. ABD කෝණයත් එක්ක බද්ධ කෝණයක් ලෙස පවතිනවා මෙයා. අන්න. ඒත් ඔබට පේනවා DB කියන්නේ පොදු බාහුව, B කියන්නේ පොදු ශීර්ෂය. මෙයාලා දෙන ලස්සනට පොදු බාහුවෙන් දෙපැත්තට විහිදිලා යනවා. ඒ නිසා මෙවැනි හැඩයේ කොටවලට අපි කියමු සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක එකතුව ඔයාම කියන්න කීයක් වෙන්න ඕනිද? ඔයාලට මතකයි පුංචි කාලයක් ඉගෙන ගත්ත කෝණ වර්ගයක් ඔන්න ඔය හැඩයේ කෝණ. මෙන්න මේ හැඩයේ කෝණ වලට අපි කිව්වේ සරල කෝණ කියලා. ඍජු කෝණ දෙකක එකතුවෙන් තමයි මේ සරල කෝණ හටගන්නේ. නේද? 90යි 90යි. එහෙනම් අපිට පැහැදිලි මේ සරල රේඛාව මත කෝණ 100ක් ඔයා බද්ධ කරා. මෙහෙම කොටස් වලට වෙන් කර කෝණමානයක් වගේ ඔයා ඇන්දත් මේ සේරගම එකතු අංශක 180ට වඩා වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. ඒ නිසා ලස්සන සම්බන්ධයක් තියෙනවා මේ පාඩමේ. අපි ඉගෙන ගන්න ඕනි මේක. මෙතන x නම් මෙතන 120යි නම් x කෝණෙට එකතු වෙන්න ඕනි අංශක 120ක්. ගේමක් නෑ වට කියන්න පුළුවන් මේ අංශක 180යි කියලා. ඒකට අපි කෙටියෙන් කියමු සා රේ මා කෝ. ඒ කියන්නේ සරල රේඛාවක් මත පිහිටි කෝණ නම් ඒවා අංශක 180ක් වේ යුතුයි. කෙටියෙන් කියනවා සා රේ මා කෝ. සා රේ මා කෝ. සා රේ මා කෝ. සරම කෝ. right. දැන් මේක සුළු කරමු. x ධන 120 ඍණ 120. ඔයාට මේව ගේමක් නැහැ කියලා මම දන්නවා. right. x සමාන අංශක 60යි කියලා. හරි. එහෙනම් අන සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ ගණන් හදද්දී අපි කරන්න ඕනේ මේ රේඛා දෙක මත තියෙන කෝණ දෙකක් වෙන්න පුළුවන්, ගොඩක් වෙන්න පුළුවන්. ඒ හැමෝගෙම එකතුව සමාන විය යුතුයි අංශක 180ට. සුළු කරලා මේ වගේ ලස්සනට උත්තරේ ගන්න තියෙන අපි සම්බන්ධතාව විතරක් මේ වෙලාවේ ඉගෙන ගන්න හින්දා මේ වගේ ගැටලු ගොඩක් ඉස්සරහට ඔයාලට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා තුන්වෙනි කොටුව මම අවසන් කරනවා සාරේමා කෝ කියලා. සාරේමා කෝ කියන්නේ සරල රේඛාවක් මත පිහිටි
බද්ධ කෝණ අපේ හතරවෙනි කොටුව අවසానයි. දැන් අපි යනවා කොටු 6 වැඩි පස්වෙනි කොටුව ගැන ඉගෙන ගන්න. පස්වෙනි කොටුව. පස්වෙනි කොටුව. අපි බලමු පස්වෙනි කොටුව ඉතාම ලේසි කොටුවක්. ඔබට මුණ ගැහෙන්නේ මෙන්න මේ වචන. හොඳයි. ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කෝණ අපි බලමු මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ කියන්නේ මොකක්ද කියලා. මෙන්න මෙහෙමයි ළමයි. ඔයා කොහොම සරල රේඛාවක් අඳින්න. සරල රේඛාවක්. අඩිරෝල තියලා අඳින්න. සහ තවත් සරල රේඛාවක් අඳින්න. අඩිරෝල තියලා. සරලතාවය තියලා. හරි. සරල රේඛා දෙකක්ම තමයි යයි වෙන්න ඕනේ. වෙන ඒවා ඒ කියන්නේ මෙහෙම කොහොම ඇඳලා හරි යන්නේ. හැබැයි සරල රේඛා වෙන්න ඕනේ. සරල රේඛා දෙකක් කැපෙන තැනට අපි කියනවා පුතා ඡේදන ලක්ෂය. ඡේදන ලක්ෂය. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් ඔබට දකින්න ලැබෙනවා මෙන්න මේ වගේ ඒවා. x හැඩේ කෝණ. එහෙම නැත්නම් මුහුණට මුහුණලා වගේ තියෙන කෝණ. මේ දෙන්න දෙපැත්තට හැරිලා වගේ නිකන් ප්‍රතිමුඛයි. ප්‍රතිමුඛ කෝණ කියන්නේ ඉස්සරහට ඉස්සරහා වගේ රයිට් ප්‍රතිමුඛ කෝණ. ඔයා දන්නවද පුතා? ඒක නම් හරිම ලේසියක් කැමති වෙයි. මෙතන x නම් මේ පැත්ත 60යි නම් ලේසිම ලේසි අපිට x සමානයි අංශක 60යි. හේතුව ප්‍රතිමුඛ කෝණ නිසා. එහෙනම් ඔයා ඉගෙන ගත්ත සම්බන්ධතාවය තමයි පස්වෙනි සම්බන්ධතාවය. කියමු ප්‍රතිමුඛ කෝණ සමාන වේ. පොඩි සම්බන්ධයක්. ප්‍රතිමුඛ කෝණ සමාන වේ. ඒක නිසා තමයි x වලගේ 60ක් වෙන්නේ. තවත් මෙතන මම ඔයාලට ප්‍රතිමුඛ කෝණ පෙන්නන්නේ. මෙතන මෙයත් එක්ක ප්‍රතිමුඛයි. ඕන්නම් මේ දෙන්න සමානයි කියලා දරුවෙක්ට හිතන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරි. අපේ පස්වෙනි කොටුවත් ඉවරයි. පස්වෙනි කොටුවත් අවසන් වුණා. ප්‍රතිමුඛ කෝණ සමානයි. එහෙනම් ඔය දරුවෝ දන්නෝ දැන් අපේ අවසාන කොටුවට අපි එන්නේ කෝණ පාඩම 8 වසරේ 6 වෙනි කොටුව ඒවත් 6 වෙනි මාතෘකාව. අපි ඒවට කියමු ලක්ෂයක් වටා පිහිටි කෝණ right ලක්ෂයක් වටා පිහිටි කෝණ. ඉතින් ඔයා හිතන්න ලක්ෂයක් කියවම අපිට නිකන් රුපියල් ලක්ෂයක් වගේනේ මතක් වෙන්නේ. එහෙම එකක් නෙවෙයි. ඔබ මීට කලින් වෘත්තාකෘතිව ලක්ෂ ලකුණු කරලා තියෙනවා. වෘත්තය මත ලක්ෂයක්. ඔබ මීට කලින් සරල රේඛාවක් මත ලක්ෂ ලකුණු කරලා තියෙනවා. හරියටම අන්න එතකොට ලක්ෂයක් කියන්නේ පුතේ කොහේ හරි නිශ්චිත ස්ථානයක්. හරි. ලක්ෂයක් වටා. ඒ කියන්නේ අපි මෙන්න මෙහෙම ලක්ෂයක් තීරණය කරන තැන. ඔයා මේක වටේ රවුමක් ගියොත් අංශක කොච්චරක් යනවද කියලා ගැටලුව තමයි මේ තියෙන්නේ. අපි මේකට කියනවා 360 කියලා නේද? හතර වටේ 360 කියන්නේ 360යි. ඒ කියන්නේ පුතේ ඔයා මේක වටේ රවුමක් ගිහිලා ඔබ මේ ලක්ෂ්‍ය වටා අංශක 360ක් කරකවුණා. ඉතින් මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ. අපි මේ 360 කොටස් වලට කරමු. මම කෝණ 3කට වෙන් කරා. මම මේකට x දානවා. මේකට දාන්නම් 130ක් විතර, මේකට 120ක් විතර දාන්න. ඔන්න පැහැදිලි දැන්. මෙන්න මෙතන කෝණ 3ක් තියෙනවා. ඔයාලට මම වේලාස්සනින්ම කිව්වා මේ තුන් දෙනාගේ එකතුව එහෙනම් දැන් කීයක් වෙන්න ඕනද? අංශක 360යි. ඉතින් අපිට කරන්න තියෙන්නේ ළමයි
x ධන 130 ධන 120 මේ තුන් දෙනා එකතු කරාම අනිවාර්යයෙන්ම 360ට සමාන විය යුතුයි. ලක්ෂයක් වටා ඕන නිසා right. එහෙනම් දැන් මේක ගානක් විදිහට හැදුවොත් මේ දෙක එකතු කරගෙන ඉන්න වෙනවා අපිට 250යි 360යි. මෙන්න මේ 250 අයින් කරන්න දෙපැත්තෙන්ම 250 අඩු කරනවා. ඔන්න ඔයාලට එනවා x සමාන අංශක 110යි. එහෙනම් පුතේ සම්බන්ධතාව පිළිබඳව ලක්ෂයක් වටා පිහිටි කෝණ වල එකතුව අංශක 360ක් වේ. right. එහෙනම් අපේ 6 වෙනි කොටුව සම්පූර්ණයි. මොකක්ද කියන්නකො 6 වෙනි එක ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතුව අංශක 360. අපි ඒකත් ලස්සනට කොටු කරලා තියන්න ඕනේ. හොඳයි. දැන් අපි නැවත මුල සිට අපි මතක් කරගමු අපි ඉගෙන ගත්තු කොටු 6 ගැන එකපාරක්. මේ තියෙන්නේ අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තු කොටස් ටික. ඒකේ ඔබට පේනවා මුලින්ම මේ තියෙන්නේ කෝණ පාඩමේ ඉස්සෙල්ලාම ඉගෙන ගත්ත පුතේ අනුපූරක කෝණ ගැන කියන්නේ. අනුපූරක කෝණ කියන්නේ කිසියම් කෝණ දෙකක එකතුව අංශක 90ක් වේ නම් ඒවා අනුපූරක කෝණ වෙයි. අපි දෙවනි කොටුවට යනවා. පරිපූරක කෝණ කියලා කියන්නේ කිසියම් කෝණ දෙකක එකතුව අංශක 180ක් වේ නම් ඒවා පරිපූරක කෝණ වෙයි. තුන්වෙනි අවස්ථාවේ අපි ඉගෙන ගත්තා බද්ධ කෝණ ගැන. බද්ධ කෝණ කියලා කියන්නේ කිසියම් කෝණ දෙක බද්ධ කරොත් අන්නේ බද්ධ කරපු බාහුව දෙපසට ගිහිල්ලා තියෙන කෝණ දෙකට කියනවා බද්ධ කෝණ කියලා. ඉතින් ඔයා බද්ධ කෝණවල ලක්ෂණ දැනගත යුතුයි. විශේෂයෙන්ම එයාට පොදු බාහුවක් තිබීම, පොදු ශීර්ෂයක් තිබීම, ප්‍රධානම දේ ඔබ රැවටෙන පොදු බාහුවෙන් දෙපස පිහිටීම, පොදු බාහුවෙන් දෙපස පිහිටීම. එකම පස පිහිටුවොත් ඒවා බද්ධ කෝණ වෙන්නේ නැහැ. හතරවෙනි සම්බන්ධතාවට අපි ඉගෙන ගත්තේ පුතා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ දෙකක් නෙවෙයි කිහිපයක් වුවත් කමක් නැහැ. එකතු අංශක 180යි. එතන සම්බන්ධතාව ලියන්න ඕනි. සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180යි. පස්වෙනි සම්බන්ධතාව අපි ඉගෙන ගත්තා ප්‍රතිමුඛ කෝණ. හරි ලේසිම එකක්. ප්‍රතිමුඛ කෝණ සමාන වේ. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වේ. right. 6 වෙනි සම්බන්ධතාව අපි ඉගෙන ගත්තා ලක්ෂයක් වටා පිහිටි කෝණ කීයද? ලක්ෂයක් වටා නම් ඔයාට කෝණ කොච්චර තිබුණත් 3යි මම ගත්තේ. තව ඕන තරම් තියෙන්න පුළුවන්. ලක්ෂයක් වටා පිහිටි කෝණවල එකතු අංශක 360ක් වේ. එසේනම් ඔන්න අටවසරේ දරුවන්ගේ කෝණ පාඩමේ මුණ ගැහෙන සම්බන්ධතා හයම අපි ඉගෙන ගත්තා. අපිට පුළුවන් ඊට පස්සේ මේ සුරෙන් හැදෙන ජ්‍යාමිතික ගණන් කිහිපයක් හදලා පාඩම අවසන් කරන්න.